අපට තියෙන ප්‍රශ්න දෙකක් තමයි මීළඟ පාප්පු වහන්සේ කවුද? ඒ ශුද්ධෝත්තම පාප්පු වහන්සේව කොහොමද තෝරගන්නේ කියන එක ගැන. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේගේ මූර්ත දේහය, ඒ ශරීරය මේ ලෝකේ පෙනී තිබෙද්දී මම කැමති වුණේ නෑ ඊළඟ පාප්පු වහන්සේ කෙනෙක් ගැන කතා කරන්න. මම ඒ දේ දැක්කේ මල කඳ මත නිවුස් මවන අමනුෂ්‍ය ගිජු ගිහිනියෙක් නොවි මානුෂික මට්ටමේ මනුස්සයෙක් විදියට මම ආදරය කරපු ඒ අති උතුම් ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේ මේ ලෝකෙට දායාද කරපු දේව ධර්මය ආවර්ජනය කරගනිමින් මට ඇහුම්කන් දෙන ප්‍රේක්ෂකයන්ට ශ්‍රාවකයන්ට යම්කිසි දේව ධර්මයේ කර්තව්‍යයක් කරන්න. ඉතින් ඊයේ අපි උන්වහන්සේට අවසන් ගෞරවය දැක්වුවා. උන්වහන්සේව සාන්තා මරියා මජ්ජෝරේ කියන බැසිලිකාවේ තැන්පත් කරා. දැන් ඉතින් අපිට කිතුණු සභාවේ ගමන ගැන කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට නෛතික අයිතියක් තියෙනවා අපට මඟ පෙන්වන ඊළඟ කිතුණු සභාවේ එන්ඩේරානෝ කවුද කියන ප්‍රශ්නය අහන්න. ඔබ දන්නවා මගේ නාලිකාවේ නම කයිරොස්. උචිත අවස්ථාවක්, සුදුසු අවස්ථාව. ඒත් එක්ක මම ඉංග්‍රීසි වලින් එකතු කරලා තියෙනවා The Voice of Reason, තීක්ෂණ බුද්ධියේ හඬ කියලා. අන්න ඒ නිසා මගේ නාලිකාව බලන ප්‍රේක්ෂකයන්ට සහ ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට මගේ ලොකු වගකීමක් තිබෙනවා ශ්‍රණික උත්තර නොදී ඔවුන්ව පුළුල්ව හිතන්න පුළුවන් ගමනකට ගෙන යන්න. අන්න ඒ නිසාමයි මම සුවිශේෂ පාඨය විශ්ලේෂණය කරන්න පටන් ගත්තේ. ඉතින් මීළඟ පාප්පු වහන්සේ කවුද? මීළඟ පාප්පු වහන්සේ තෝරගන්නේ කොහොමද කියන දේ මම දේව ධර්මවේදියෙක් වශයෙන් as a theologian ඔබත් සමග ඒකේ තියෙන පසුබිම බෙදාගන්නම් කෙටි වීඩියෝස් මාර්ගයෙන්. අනේ නිසා මත් සමග රැඳී සිටින්න කාදිනල්වරු නව පාප්පු වහන්සේ තෝරා පත් කරගන්නට එකතු වෙද්දී ඔබට යම්කිසි ගැඹුරු දේව ධර්මයේ අදහසක් ඇතිවෙයි. 2025 අප්‍රේල් මාස 21 වෙනිදා උදෑසන 7:35ට හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ නැමැති අති උතුම් ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේගේ විශ්ව සභාවේ එඬේරිකත්වය අවසන් වෙනවා. එහෙම අවසන් වෙද්දී ඒකට කියන්නේ සේදෙන්ස් වකන්ස් කියලා. ආසනය හිස් වුණා. ඒත් එක්කම උම්රකුලුම් කුඩය වැහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිතුණු සභාවට තියෙන මහාංගු වගකීම තමයි නවක පොන්ටිෆික්ස් මැක්ස් විශ්ව සභාව මෙහෙවන්න නායකෙක්, ඒ වගේම රෝමය කියන පදවිය නායකත්වයේ දරන්න එඬේරෙක් අවශ්‍ය වෙනවා. අනේ නිසා මේ එඬේරිකත්වයන් වලට පත්වෙන නායකයා පිළිබඳ සියලුම නිර්ණායකයන් කල්තියා ලියා තිබෙන්නේ. මේකට අපි කියන්නේ අපොස්තොලික ව්‍යවස්ථාව, අපොස්තොලික් කොන්ස්ටිටියුෂන්. මේ අපොස්තොලික ව්‍යවස්ථාවේ නම තමයි උනිවර්සි ඩොමිනිචි ග්‍රේජිස්. ඒ කියන්නේ the whole flock of God. සියලුම දෙවියන් වහන්සේගේ පැටළුවන් කියන අර්ථය එන්නේ. මේ අපොස්තොලික ව්‍යවස්ථාව මුලින්ම ලියන්නේ 1996. ශුද්ධෝ අති උතුම් දෙවෙනි ජුවාම් පාවුලු පාප්පු වහන්සේ කැරොල් වුයිතීවා. ඊට පස්සේ මේ අපොස්තොලික ව්‍යවස්ථාවට සංශෝධනයන් ගේනවා 2013 අති උතුම්
දාසේවෙනි බෙනඩික් පාප්පු වහන්සේ ජෝසප් රත්සිංහ උනිවර්සි ඩොමිනිචි ග්‍රේජිස් නැමති අපෝස්තොලික ව්‍යවස්ථාවට අනුව සුදෝත්තම පාප්පු වහන්සේ කෙනෙක් ස්වර්ගස්ත වෙලා දවස් 15කින් කොන්ක්ලේව් කියන්නේ පාප්පු වහන්සේ කෙනෙක් තෝරාගන්නා කාදිනල්වරු රැස් වෙන රැස්වීම. වචනේ ඇවිල්ලා තියෙන ලතින් භාෂාවේ කුම් ක්ලාවේ. කුම් කියන්නේ with, ක්ලාවේ කියන්නේ key, with the key. ඒකේ තේරුම් ගොඩක් තියෙනවා. එක තේරුමක් තමයි විශ්ව සභාවට යතුරක් තේරීම. ඒත් එක්ක මේගොල්ලන් under the keys අති උතුම් කාදිනල්වරු වහලයි මේ ඡන්දය පවත්වන්නේ. ඒත් එක්කම සුදු පේදුරුතුමාට ජේසුස් වහන්සේ දීපු යතුර ගැන සඳහනක් දේව ධර්මයේ පැත්තේ තිබෙනවා. ඒත් එක්කම සුද්ධෝත්තම පාප්පු වහන්සේ කෙනෙක් ස්වර්ගස්ත වෙලා දවස් 20කින් ඡන්දයක් පටන් ගන්නට ඕන. අන්න ඒ නිසා විද්වතුන් කියනවා ඇයි මාසේ 6 වෙනිදා සහ 11 වෙනිදා අතර මේ කොන්ක්ලේව් කියන රැස්වීම ආරම්භ කරන්න පුළුවන් කියලා. ඊට සමගාමීව 16 වෙනි බෙනඩික් පාප්පු වහන්සේ කරපු සංශෝධනය අනුව සියලුම කාදිනල්වරු රෝමෙට පැමිණ සිටියා නම් ඒ වෙද්දි මේ කොන්ක්ලේව් කියන රැස්වීම ඒ નિયમિત දවස් වලට පෙර ආරම්භ කරන්නත් පුළුවන්. එහෙමනම් කාටද විශ්වීය එන්ඩේරාව තෝරන්න පුළුවන්? කාදිනල්වරුන්ට පමණයි. මේ ලෝකයේම කාදිනල්වරු 252ක් ඉන්නවා. මේ 252ටම ඡන්දෙ දෙන්න බෑ. වයස අවුරුදු 80න් පහළ කාදිනල්වරුන්ට පමණයි ඡන්දෙ දෙන්න අයිතිය තියෙන්නේ. අවුරුදු 80ට ඉහළ අයට උනිවර්සි ඩොමිනිචිස් ග්‍රේජිස් කියන අපොස්තොලික ව්‍යවස්ථාව අනුව විශ්වීය එන්ඩේරානන් තේරීම මානසික පීඩනයක් බරක් නිසා අවුරුදු 80ට ඉහළ ආදිනල්වරුන්ට මේ අවස්ථාව ලබා දීලා නැහැ. මනුස්ස මට්ටමින් හිතලා ලෝකේ පැතිරලා විසිරලා ඉන්න අති උතුම් කාදිනල්වරු 252න් අතර 45%ක්ම ඉන්නේ යුරෝපයේ කාදිනල්වරු. ලෝකේ කාදිනල්වරු 252ක් හිටියත් අති උතුම් සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේ ස්වර්ගස්ත වෙද්දී අවුරුදු 80ට පහළින් හිටියේ කාදිනල්වරු 135ක් පමණයි. මේ 135ටම ඡන්ද බලය තිබෙනවා. මේ දත්ව මේ සංඛ්‍යා ලේඛන ඉතාමත්ම වැදගත්. මීළඟ පාප්පු වහන්සේව තෝරගනිද්දී මොන වගේ පැත්තකටද මේ ගමන යන්නේ කියන දේ හිතා ගන්න. ඡන්දය දෙන්න පුළුවන් කාදිනල් 135න් 108ක්ම තෝරා පත් කරලා තියෙන්නේ අති උතුම් සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේ. ඒ කියන්නේ පාප්පු වහන්සේ කෙනෙක් කාදිනල් කෙනෙක් තෝරද්දී ඔහු කැමති ඔහුගේ ස්වභාවයට අනුව කෙනෙක්ව තමයි තෝරගන්නේ. ඒ කියන්නේ මීළඟ පාප්පු වහන්සේ තෝරන කර්තව්‍යයේ 108ක් ඉන්නවා සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප්පු වහන්සේ තෝරගත්ත කට්ටිය. ඒ 135 අතර කාදිනල්වරු 22ක් ඉන්නවා අති උතුම් සුදෝත්තම 16 වෙනි බෙනඩික් පාප්පු වහන්සේ විසින් තෝරා පත් කරගත් අය. ඒ කියන්නේ ඒ කාදිනල්වරු යම්තාක් දුරට ඒ පාප්පු වහන්සේගේ මනෝභාවය නියෝජනය කරනවා. ඒ 135 අතර ඉන්නවා කාදිනල්වරු 5 දෙනෙක්. සුදෝ අති උත්තම දෙවෙනි ජුවාන් පාවුලු පාප්පු වහන්සේ තෝරා පත් කරගත්ත. ඒ කියන්නේ ඒ කාදිනල්වරු අති උතුම්
ශුද්ධෝත්තම දෙවෙනි ජුවාම් පාවුලු පාප්පු වහන්සේගේ මනෝභාවය නියෝජනය කරන්න ඉඩ තිබෙනවා. අපි කිව්වා ඒ තුළ 45%ක් ඒ කියන්නේ කාදිනල්වරු 53ක්ම යුරෝපයේ කාදිනල්වරු. ඒ අතර ආසියාවේ කාදිනල්වරු 23ක් ඉන්නවා. ඒත් එක්කම අප්‍රිකාවේ කාදිනල්වරු 18ක් ඉන්නවා. මම දේවධර්ම වේදියෙක් වශයෙන් as a theologian මම කැමති මට ඇහුම්කන් දෙන කට්ටිය පුළුල් පින්තූරයක් හදාගන්නවාට. අනේ නිසා මේ පුළුල් පින්තූරය හැදීමේ පළවෙනි ප්‍රයත්නය මාත් සමග රැඳී ඉන්න අපි මේ පිටිපස තියෙන පොලිටික්ස්, තියොලොජි, ඒ වගේම ෆිලොසොෆි ගැන අපි කතා කරමු. ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. ජේසු පීඨයි.